අයිබෝන් අපි අද තවත් වැදගත් දෙයක් ගැන කතා කරමු. මම අද කතා කරන්න හදන මාතෘකාව යම් තාක් දුරකට දේශපාලනික වශයෙන් කතිකාවතකටත් ලක් වෙච්ච කාරණයක්. නමුත් මම කතා කරන්නේ දේශපාලනික කාරණා ගැන නෙවෙයි. ඔබ දන්නවා මෑතකදී ටියුෂන් ගුරුවරයෙක් සිසුවියක් ලවා සිසුවෙකුට ඊටම දරුණු ලෙස වේදිකාව මත පහර දීමක් කරන වීඩියෝවක් සංසරණය වුණා සමාජ මාධ්‍ය තුල සහ මේක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල පවා දකින්න ලැබුණා. එතකොට මේ සිද්ධිය පිළිබඳව අපිට මොනවද කතා කරන්න තියෙන්නේ? ඇත්තටම මෙවැනි සිදුවීමක් සිද්ධ වෙනකොට අපිට මේකේ බලන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි සිසුවෙකුට සිසුවියකට මේ ආකාරයේ පහර දීමක් කරන්න හෝ පහර දීමකට අණකිරීමක් කරන්න ගුරුවරයෙකුට හැකියාව තියෙනවද? මේවා සම්බන්ධ රටේ නීති තියෙනව නේද කියන එක. ඔව් අපි දන්නවා දරුවන්ට පහර දීම, දරුවෙකුට ශාරීරික හිංසන කිරීම ගුරුවරයෙකුට තියා දෙමව්පියන්ටවත් කරන්න අද නීතියෙන් අවසරයක් නැහැ. ඒක තමයි ලෝකයේ පිළිගත්තු මානව හිමිකම් පිළිබඳ නීතිය. ලංකාව තුලත් ඒ නීති පද්ධතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙවැනි සිදුවීමක් ප්‍රසිද්ධියේ සිදු වුණාම එවැනි කාරණා කෙරෙහි ක්‍රියාත්මක විය යුතු බලධාරීන් නිහඬ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඔබට මතුවෙන්න පුළුවන්. මෙතනදී අපේ සමස්ත අධ්‍යාපන පද්ධතියෙන් බෙලාගෙන තියෙන ඊටාම වැරදි ක්‍රමවේදයක් බලපෑමක් කරලා තියෙනවා කියන එක තමයි මම දකින්නේ. ඒ කියන්නේ මේ පහර කැමට ලක් වූ සිසුවා සහ පහර දීම සිදු කළ සිසුවිය දෙදෙනාම අපිට පේන ආකාරයට උසස් පෙළ හදාරන සිසුවියන්. එතකොට උසස් පෙළ හදාරන සිසුවියන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල බොහෝ විට වයස 18 ඉක්ම වූ දරුවන් වීමේ ඉඩකඩක් තියෙනවා. යම් හේකින් මොවුන් වයස 18 ඉක්ම වූ අය නම් රටේ පවතින නීති පද්ධතිය අනුව මොවුන් ස්වාධීනව තීරණ අරගෙන විවාහ වීමේ අයිතිය සහිත ස්වාධීනව තීරණ අරගෙන තමන්ට අභිමත පරිදි ජීවත් වීමේ අයිතිය සහිත ස්වාධීනව තීරණ අරගෙන දේශපාලන මත දැරීමේ අයිතිය සහිත ඡන්ද බලය සහිත වැඩිහිටියන් විදියට රටේ සලකනවා. නමුත් මෙහි තියෙන අවාසනාවන්ත පැත්ත තමයි ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය තුල ස්වාධීනව තීරණ අරන් විවාහ වීමේ අයිතිය සහිත වයස 18 ඉක්ම වූ තරුණ තරුණියන් තවමත් පාසල් නිල ඇඳුම ඇඳගෙන පාසල් යන දරුවන්සේ තවත් භූමිකාවක නිරත වීම. මේක අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක් වගේම අපි මේ ගැන වෙනම වඩා දීර්ඝව සාකච්ඡා කළ යුතු තත්ත්වයක්. අපි ඒක පැත්තකින් තියලා මේ සිද්ධිය කෙරෙහි යොමු වුණොත් දැන් මේ ප්‍රශ්නේ නිසාම දරුවන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරන බලාධිකාරීන් වලට මේ ප්‍රශ්නෙට මැදිහත් වීමේ නොහැකියාවක් තිබිය හැකියි. නමුත් ඒ නිසා අපිට මේක අතහැරලා දාන්න පුළුවන්ද? මම පෞද්ගලිකව හිතනවා ඒක කිසිසේත්ම අතහැරලා දාන්න බැහැ. හේතුව මේ දරුවෝ අවුරුදු 18 19 අතර වයසේ දරුවෝ නම් මේ තරුණයා සහ තරුණිය සිසුවිය සහ සිසුවා වයස 18 සහ 19 අතර වයස් සීමාවේ නම් මේ වයස් සීමාව ඔවුන්ගේ පෞරුෂත්ව වර්ධනය කෙරෙහි අතිශයින්ම සංවේදී වයස් සීමාවක්. ඔවුන් මේ වයසේදී ඔවුන්ගේ ජීවිත කාලයක් තුළ ඔවුන් ගොඩනගා ගන්නා පෞරුෂය කුමනාකාරයෙන්ද කියන එක අතිශය තීරණාත්මක ලෙස සකස් වෙන වයස් සීමාවක්. මේ වයස් සීමාව තුළ පසුවෙන සිසුවෙකුට මේ ආකාරයෙන් වේදිකාවක් මත තමන්ගේ සමවයස් විශාල පිරිසක් ඉදිරිපිට සමවයස් සිසුවියක් අතින් පහර කෑමට සිදුවීම තුළ ඔහුගේ පෞරුෂය ඉතාම දරුණු ලෙස බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. මේ පෞරුෂය බිඳ වැටීම ඇතුලේ ඔහු අනාගතයේ යම්කිසි අවස්ථාවක පෞරුෂත්ව ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අන්තර් පුද්ගල සම්බන්ධතා තුළ ඉතාම අසාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. විවාහ ජීවිතයක් තුළ අසාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් සමාජයට අනර්ථකාරී පුද්ගලයෙක් ගොඩනැගීමේ අඩිතාලමක් මෙතනින් වැටෙන්න පුළුවන්. දැන් අපි සමාජ මාධ්‍ය තුළ දැක්කා මේ දරුවා යම්කිසි ප්‍රකාශයක් කරලා තිනවයි කියලා පහර කෑමට ලක්ුණේ මම තාමත් ඒ සර්ගේ පන්ති යනවා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගත යුතු නැහැ කියලා. ඉතින් මෙවැනි ප්‍රකාශයක් මේ දරුවා කරේ යම්කිසි බලපෑමක් මත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ ස්වකැමැත්තෙන් වෙන්න පුළුවන්. ඒ කෙසේ වුණත් මෙවැනි ප්‍රකාශයක් කිරීමට පෙළඹවීම තුල පවා
මේ දරුවා යම් කිසි පෞරුෂත්ව හානියකට ලක් වී ඇති බවක් අපිට දකින්නට ලැබෙනවා. මේ තරුණ වයසේ දරුවෙක්, පිරිමි දරුවෙක් ඇත්තටම අපි දකින්නේ සාමාන්‍ය තත්ත්ව තුළ ඔවුන් තුළ යම්කිසි ප්‍රවේගකාරී හැසිරීමක් යම් තරමක හෝ දකින්නට ලැබෙනවා. ඒක පෞරුෂත්වයේ කොටසක්. මෙවැනි අතිශය දරුණු ලෙස Tamanගේ පෞරුෂයට හානි කරන ක්‍රියාවක් තුළ ඔහු එවැනි ප්‍රතිචාරයක් දක්වන්නට නොපෙළඹීම තුළම, එය දරා ගැනීමට පෙළඹීම තුළම ඔහු යම්කිසි ආකාරයක පෞරුෂත්ව කඩාවැටීමකට දැන්මම ලක් වී ඇත්දැයි අපිට පැහැදිලිවම සැකයක් ඇති වෙනවා. අපි එතකොට ඒ කාරණේ පැත්තකින් තියලා අපි යොමු වෙමු මේ පහර දීම සිදු කිරීමට පොළඹවනු ලැබූ, පහර දීම සිදු කළ තරුණිය කියලා අපි කිව්වොත් ඒක වැරදි. පහර දීම සිදු කිරීමට පොළඹවන ලද මේ සිසුවියගේ මානසිකත්වය ගැන අපි යම්කිසි අදහස් යොමු කිරීමක් කරමු. මේ Tamanගේ සමවයස් විශාල පිරිසක් ඉන්න සභාවක වේදිකාව මත Tamanගේ සමවයස් පිරිමි දරුවෙක් දනගස්සලා ඔහුට පහර දෙන්න Tamanට අවස්ථාව ලැබුණාම මේ පහර දීම තුලින් මේ තරුණිය තුල ඉබේම වීරත්වයක් ගොඩනැගෙනවා. Taman පිළිබඳව අදිමානයක් ගොඩනැගෙන්න හැකියාව තියෙනවා. පුද්ගලයෙක් තුළ හීනමානය ගොඩනැගීම වගේම අනර්ථකාරී දෙයක් තමයි අදිමානය ගොඩනැගීම. එවැනි අදිමානයක් ගොඩනැගීම ඇතුලේ ඇයගේ ඉදිරි සමාජ ජීවිතය තුළ ඇය යම්කිසි අතිවිශාල නරක අත්දැකීම් වලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඇය තුළ අනෙක් පුද්ගලයන් කෙරෙහි ගරුත්වය හීනවීමේ හැකියාවක් තියෙනවා. අනෙක් පුද්ගලයන්ව කියවා ගැනීමේ දුර්වලතාවයන් ඇය තුළ ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඇය මේ අවුරුදු 18 19 කියන පෞරුෂත්වයේ ගොඩනැගීමේ අති සංවේදී වයස් සීමාවේ පසු වෙන සිසුවියක්. ඉතින් එහෙමනම් අපි මෙතන කියවා ගත යුතු වැදගත්ම කාරණේ තමයි මෙවැනි දෙයක් සිදුවීම තුළ මේ දරුවන් දෙදෙනාටම ඊටාම නරක පෞරුෂත්ව ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේක නරඹමින් සිටි පිරිස තුළ කුමන ආකාරයේ මනෝභාවයන් එක් පුද්ගලයා තුළ ඇති වුණාද කියන එක අපිට හිතා ගන්න බෑ. එක් පුද්ගලයෙක් තුළ අධික කම්පනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. හුදෙක් මේ නැරඹීම තුළ පවා අධික කම්පනයකට ලක්වීමේ ඉඩක් තියෙනවා පුද්ගලෙක්. ඒ වගේම මේ ප්‍රශ්නෙට ඍජුව මුහුණ දුන්නු සිසුවා සහ සිසුවිය දෙන්නගෙන් එක් අයෙක් තුළ මානසික කම්පනයක් ඇති වෙන්න පුළුවන්. ඒ කම්පනය තුළ ඔවුන් පසුකාලීනව කම්පන ආබාධයකට ලක්වීමේ හැකියාව පවා තියෙනවා මානසිකව. ඉතින් අපි දන්නවා මේ මානසික ආබාධ කියන ඒවා හරිම සියුම් තැනකින් ආරම්භ වෙන කාරණා. පුද්ගලයෙක් තුළ සැඟවී තියෙන මනෝභාවයන් ඊටාම සුළු කාරණයකින් අවදි විය හැකි දේවල්. එවැනි දෙයක් තුළ දරුවෙක්ගේ මුළු අනාගතේම හානි විය හැකි දේවල්. ඉතින් මේ වගේ සංවේදී තරුණ පිරිස් සමග කටයුතු කිරීමේදී ගුරුවරුන් කියන පුද්ගලයන් තුළ අනිවාර්යයෙන්ම අධ්‍යාපන මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව සහ සංවර්ධන මනෝවිද්‍යාව වැනි කාරණා පිළිබඳව ගැඹුරු හැදෑරීමක් තිබිය යුතුයි කියන එක තමයි මගේ නම් පෞද්ගලික පිළිගැනීම. නමුත් මේ ආකාරයෙන් හැසිරෙන ගුරුවරුන් තුළ ඔවුන් ගුරුවරුන්ද කියන හඳුනා ගැනීමවත් ඔවුන් තුළ තියෙනවාද කියන පැහැදිලි සැකයක් මට මතුවෙනවා. එහෙම මතු කරන්න අපිට සිද්ධ වෙනවා. මම මේ ගුරුවරයාට ඇඟිල්ල දිගු කිරීමක් නෙවෙයි කරන්නේ. නමුත් මේ ගුරුවරයා මේ සිදුවුණු සිදුවීම කෙරෙහි ඍජුවම වගකිව යුතු වෙනවා මේ දරුවන්ගේ අනාගතයේදී යම්කිසි අනර්ථයක් සිදු වුණොත්. ඒ නිසා මම පොදුවේ සමාජයෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවන් ඔබ අධ්‍යාපනය සඳහා යොමු කරන ගුරුවරුන් කවුරුන්ද, ඔවුන් කොමන ආකාරයේ ආකල්ප දරන පුද්ගලයින්ද, ඔවුන්ගේ හැසිරීම් කෙබඳුද, ඔවුන්ගේ සමාජ චර්යාවන්, සමාජය තුළ ඔවුන් ගොඩනගාගෙන ඉන්න පෞරුෂයන් කෙබඳුද කියන එක ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඉතින් දෙමව්පියන් කෙරෙහි, මේ දරුවන් කෙරෙහි වගකීමක් දරන දෙමව්පියන් නම් ඔබ අනිවාර්යෙන්ම ඔබ මෙවැනි කාරණා කෙරෙහි අවධානය යොමු කොට ඔබේ දරුවන්ට වඩාත්ම හොඳ දේ ලබා දීමට පෙළඹීම ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දෙන්න ඉතාම වැදගත් කියන එක මම ඔබට අවධාරණය කරලා කියනවා. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වීඩියෝ නරඹන්න රැඳී සිටියට. අපි තවත් වීඩියෝකින් ඉක්මනින්ම ඔබ හා හමු වෙනවා.